समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता सद्धम्मस्सवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි අපේ අද දවසේ බලාපොරොත්තු වෙන්නේ එතුමියගේ බලාපොරොත්තුව ප්‍රකාරව මේ ප ဋ ාණ සූත්‍ර දේශනාව එහි අඩංගු එක් එක් ගාථා රත්නයක් කෙටියෙන් නමුත් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් සිද්ධ කරලා තිබෙන නිසා මේ අති ගම්භීර වූ ප ဋ ාණ ශ්‍රී සද්ධර්මයේ කරුණු කාරණා කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට පැහැදිලි කර දීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ අභිධර්මයේ කියන කොට්ඨාසය තමයි ගැඹුරුම එහෙම නැත්නම් අති ගම්භීර ධර්ම කොට්ඨාසය වෙන්නේ. ඒ අතරුණුත් ඒ සප්ත ප්‍රකරණේ ධම්මසංගණී විභංග ඒ වගේම ධාතු කතා පුද්ගල පඤ්ඤාති කතාවත්තු යමක ප ဋ ාණ කියනා වූ මේ ප්‍රකරණ හතෙන් ප ဋ ාණ ප්‍රකරණයේ තමයි පින්වත්නි අතිශයින්ම ගම්භීර වූ ධර්ම කොට්ඨාසය තිබෙන්නේ. දැන් අපි බලමු මේ ප ဋ ාණය කියන්නේ මොකක්ද කියලා. හැම තැනම විස්තර වෙන එහෙම නැත්නම් හැම තැනම කතා වෙන මේ ප ဋ ාණය අද බොහෝ අයට බිය ගන්නන සුළු දෙයක්. මේක එහෙම නැත්නම් ගැඹුරු වැඩි තේරුම් ගන්න අපහසුයි කියන අදහසක් මිනිස්සු තුල ජනිත වෙලා තිබෙනවා. නමුත් මේකට හරියාකාරව ගුරු ඇසුරක් ලැබුණොත්, හරි දේශකයන් වහන්සේ නමකගෙන් මේ දේශනාව ඇහුනොත් පින්වත්නි මේක තේරුම් ගැනීම ඒ තරම්ම අපහසු නෑ කියන කාරණාවත් මේ පින්වතුන්ට වැටහෙයි. ඒ නිසා අපි උත්සාහවත් වෙනවා අපේ ශක්ති ප්‍රමාණයේ හැටියට මේ පින්වත් පිරිසට මේ ප ဋ ාණය කියන්නේ කුමක්ද කියන එක සරල ආකාරයට තේරුම් බේරුම් කරලා දෙන්න. ඉස්සෙල්ලම මම මේ පින්වතුන්ට මතක් කරන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේත් ගිහි කල උපතිස්ස කෝලිත කියන මේ
දෙදෙනා පරිබ්‍රාජකාරාමයකට ගිහිල්ලා පරිබ්‍රාජක පැවිද්දක් ලබා ගත්තා. මේ ඇත්ත මේ පරිබ්‍රාජක ආකාරයට පැවිද්ද ලබාගෙන නිවන සොයන්න උත්සාහ වුණා. එහෙම නැත්නම් මේ සංසාර දුක නිවෙන මාවත සොයා ගන්න උත්සාහවත් වුණා. නමුත් ඒ ගියපු තැන්වලින් නිවන නොලැබෙන බව දැනගෙන සත්‍ය සෙවීමේ අදහසින් මේ ඇත්ත පිටත් වුණා. ඒ අතරතුර මේ උපතිස්ස පිරිවැජියට අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. අස්සජි මහරහතන් වහන්සේගේ ඉඳුරන් බොහෝම ප්‍රසන්නයි. උන්වහන්සේ බැහැ දැකලා විමසනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි. ස්වාමීනි ඔබ වහන්සේ දරාගෙන ඉන්න ධර්මය අපිට දේශනා කරන්න කියලා කිව්වා. අස්සජි මහරහතන් වහන්සේ බොහෝම අනතිමානීව සඳහන් කරනවා මම ඒ තරම් මේ ශාසනයට දීර්ඝ කාලයක් ඇවිදිලා ගත වෙන කෙනෙක් නෙමෙයි. මේ ශාසනයට ඇවිල්ලා මම දීර්ඝ කාලයක් වෙන කෙනෙක් නෙමෙයි. මම මේ මෑත කාලීනව ශාසනයට ආපු නවක කෙනෙක්. ඒ නිසා මම බොහෝ ධර්ම කාරණා දන්නේ නැහැ කිව්වා. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බලන්න. නමුත් උන්වහන්සේ කිව්වේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ තමයි මේ සියල්ල දන්නේ. එතකොට කිව්වා එහෙම නමුත් ඔබ වහන්සේ දැනගෙන තිබෙන ධර්ම කාරණා අපිට කෙටියෙන් නමුත් සඳහන් කරන්න කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි පින්වත්නි සඳහන් කරන්නේ යේ ධම්මා හේතු පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. යේ ධම්මා යම් ධර්මයක් තිබෙනවා නම් හේතු පභවා හේතුන්ගෙන් හටගන්න. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගන්නා යම් ධර්මයක් තිබෙනවා නම් අන්නේ ධර්මයෝ පිළිබඳව තේසං හේතුන් ඒවට හේතු ටික තථාගතෝ ආහ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා. තථාගතයන් වහන්සේ දේශනා කරන සේක. ඒ වගේම තේසංච යෝ නිරෝධෝ අන්න ඒ හේතු ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. පින්වත්නි අනුත්පාද කියලා කියන්නේ නැවත හට නොගන්නා පරිදි නිරුද්ධ වීම. හෙවත් නිර්වාණයද තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. අන්න එවැනි දේශනාවක් ඒ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරනවා කියලා සඳහන් කළා. පින්වත්නි මේ ගාථාවේ පළමු පද දෙක ඇහෙනකොටම ඒ උපතිස්ස පිරිවැජියා සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. බලන්න ඒ කියන්නේ ඒ ගාථාවේ මුල් පද දෙක තුල තිබෙන දර්ශනය කෙනෙකු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ධර්මය දුරු කරන්නට තරම් සමද්දේශනාවක්. එහෙනම් දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධර්මයයි ඒ ගාථාවේ සඳහන් කරන්නේ. යේ ධම්මා හේතුප්පභවා හේතුන්ගෙන් ප්‍රභව වන හේතුන්ගෙන් හටගන්නා යේ ධම්මා යම් ධර්මයක් වේද. තේසං හේතුන් අන්නේ ධර්මයන්ට හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාළා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අන්නේ හේතුඵල ධර්මය තමයි පින්වත්නි ආකාර තුනකට විස්තර වෙන්නේ. මොනවද? එකක් තමයි චතුසත්‍ය ක්‍රමය. චතුසත්‍ය ක්‍රමය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ක්‍රමය. පින්වත්නි දෙවැනි එක තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. හේතුඵල ධර්මයේ දේශනා කරන තුන්වෙනි ක්‍රමය තමයි මෙන්න මේ ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ. දැන් එහෙමනම් ආකාර තුනකට මේ හේතුඵල න්‍යාය හේතුඵල ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෙටිම ක්‍රමය තමයි චතුසත්‍ය ක්‍රමය. කෙටිම ක්‍රමය චතුසත්‍ය ක්‍රමය. ඒ කියන්නේ එතෙන්දී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා ආර්ය සත්‍ය හතරක් දේශනා කළ වදාලා. ඒකෙදී දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඵලය, සමුදය සත්‍ය කියන්නේ හේතුව. පින්වත්නි සමුදය සත්‍ය කියලා කියන්නේ තණ්හාවනේ. එහෙනම් තණ්හාව හේතුවෙන් දුක හට ගන්නවා. දුක කියලා කිව්වහම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධයට හේතුව තණ්හාවයි. එහෙනම් දැන් පින්වත්නි එතන හේතුවත් ඵලයක් දේශනා කරලා තියෙනවා. හේතුව තණ්හාවේවත් දුක්ඛ සමුදය,
ඵලය දුක. ඒ වගේම තමයි පින්වත්නි ඊළඟ සත්‍ය දෙක තමයි නිරෝධ ආර්ය සත්‍ය සහ මාර්ග ආර්ය සත්‍ය. නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ නිවන. මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව වශයෙන්ුත් ඒ වගේම නිවන ඵලයේ වශයෙන්ුත් එතන හේතුඵල ධර්මයක් පෙන්වනවා. දැන් එහෙනම් එතන කෙටිම දේශනාව හේතුව ඵලය හේතුව ඵලය. පළවෙනි හේතුව දුක්ඛ සමුදය සත්‍ය, ඵලය දුක්ඛ සත්‍ය. ඒ වගේම දෙවෙනි අවස්ථාවේ පෙන්නනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, හේතුව ඒ වගේම නිවන හෙවත් නිරෝධ ආර්ය සත්‍ය ඵලය. එතන හේතුඵල ධම. නමුත් පින්වත්නි මේක සමහර කෙනෙකුට මේ විදිහට කියනකොටත් අවබෝධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා දීර්ඝ ක්‍රමයකින් මධ්‍ය ක්‍රමයකින් විස්තර කළා. මධ්‍යම ක්‍රමය තමයි පින්වත්නි පටිච්ච සමුප්පාද ක්‍රමය. අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං ආදී වශයෙන් 12 ආකාරයක් දැක්වුවා. දැන් මෙතෙන්දී අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් අවිද්‍යාව හේතුවයි සංස්කාරයේ ඵලයයි. සංඛාර පත්‍යා විඥානං සංඛාරයේ හේතුවයි විඥානයේ ඵලයයි. ඔය ආදී වශයෙන් ඒ හැම අවස්ථාවකම ආකාර 12ම විස්තර කරනවා. මුල් එක හේතුව වෙනවා, දෙවෙනි එක ඵලය වෙනවා. ආයසරයක් ඊළඟ එකේ මුල් එක හේතුව වෙනවා, දෙවෙනි එක ඵලය බවට පත් වෙනවා. දැන් ඒක මධ්‍යම ක්‍රමය. ඒකෙනුත් කිසියම් කෙනෙකුට ධර්මය අවබෝධ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අති දීර්ඝ අති විස්තර එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මේක විස්තර කරලා දේශනා කරන ලද ක්‍රමය තමයි මේ ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ. හේතුඵල න්‍යාය අති දීර්ඝව විස්තර කරපු අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණය කියලා කියන්නේ මෙන්න මේ තුන්වෙනි ක්‍රමයට. අනන්ත ණය සමන්නාගතයි කියලා කියන්නේ මොකද්ද? ණය කියලා කියන්නේ ක්‍රමවේද, න්‍යායන්. අනන්තයි, න අන්තයි. අන්තයක් නැහැ, කෙලවරක් නැති තරම් න්‍යායන් ක්‍රමවේදයන් ඔස්සේ බෙද බෙදා බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල න්‍යාය අති දීර්ඝව විස්තරව දේශනා කරපු ක්‍රමවේදයයි පින්වත්නි මෙන්න මේ ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ. දැන් එතෙන්දී මේ ප ဋ ාණය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට අපිට පුළුවන් මේ ප ဋ ාණයෙන් කොහොමද මේ හේතුඵල න්‍යාය දීර්ඝව විස්තර කරේ කියලා අවබෝධ කරගන්න. ප ဋ ාණ කියලා පින්වත්නි මේ පදය කොටස් දෙකකට කැඩෙනවා. ප කියලා කියන්නේ ප්‍රකාර, නාන ප්‍රකාර. පින්වත්නි නොඑක් ආකාර වූ ඨාන කියලා කියනවා ස්ථානවලටත් කියනවා. ඒ වගේම pāli භාෂාවෙන් ඨාන කියලා කියනවා ප්‍රත්‍යන්ත නැත්නම් හේතුන්ට. එහෙනම් නොඑක් ආකාර වූ ප්‍රත්‍යයන් නොඑක් ආකාර වූ හේතුන් දේශනා කොට වදාළ දේශනාවට කියනවා පින්වත්නි ප ဋ ාණ දේශනාව කියලා කියනවා. නානප්පකාරානි ඨානානි පච්චයා එත්තායති ප ဋ ාණං. නානප්පකාරානි නානප්‍රකාර වූ ඨානානි ප්‍රත්‍යයෝ දේශනා කොට වදාළ හේයින් එයට ප ဋ ාණය කියලා කියනවා. එමනම් දැන් ඔබ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ බොහෝ ප්‍රත්‍යයන් දේශනා කරලා තියෙනවා. ප්‍රත්‍ය විතරක් නෙවෙයි පින්වත්නි. ප්‍රත්‍ය ඒ වගේම ප්‍රත්‍ය උත්පන්න, ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ. ප්‍රත්‍යයෙන් හටගන්නා දේවල්. ඒ කියන්නේ ඵල. ප්‍රත්‍ය කියන්නේ හේතු ටික, ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ ඵල ටික. එහෙමනම් මේ දේශනාව තුල අති දීර්ඝව විස්තර කරන්නේ මොනවද? ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන වචනයකින් කියනවා නම් හේතු සහ ඵල ධර්ම ටික. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රත්‍යෝ 24ක් සූවිසි ප්‍රත්‍ය කියලා දේශනා කොට වදාළා. අපි ඒවා ඉදිරියේදී විස්තර කරමු. මුලින්ම මේ ප ဋ ාණ දේශනාවට අවතීර්ණ වෙන තැනම ගාථා රත්නයක් සඳහන් වෙනවා. විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා
මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන උදවිය මේ ගාථාවන් එකින් එක විස්තර කර දෙන ලෙස ඉල්ලීමක් කරලා තිබෙන නිසා ප ဋ ාණයට අවතීර්ණ වෙන මොහොතේ ඒ මුල්ම තිබෙනා වූ ගාථාව පවා අපි විස්තර කරගෙන යමු. ඔබට ඒවා සජ්ජායනා කරද්දී අර්ථ සහිතව සජ්ජායනා කිරීමේ ප්‍රයෝජනය ලබා දීම පිණිස. විචිත්තං අති ගම්භීරං කියන පද දෙක සම්බන්ධ වෙලා තමයි පින්වත්නි විචිත්තම අති ගම්භීර කියලා හැදිලා තියෙන්නේ. විචිත්තං බොහෝම අලංකාර වූ, ඒ වගේම අති ගම්භීරං බොහෝම ගැඹුරු, විචිත්තම අති ගම්භීර, විචිත්‍ර වූ, අති ගම්භීර වූ. මනන්ත ණය මණ්ඩිතං අනන්තං ණය මණ්ඩිතං අනන්තෝ න්‍යායන්ගෙන් සැදුම්ලත්. අනන්ත වූ න්‍යායන්ගෙන් සැදුම්ලත්. ඒ කියන්නේ බොහෝ ක්‍රමවේද සහිත අනන්ත ණය මණ්ඩිතං. ඒක තමයි සංදි වෙලා මනන්ත ණය මණ්ඩිතං කියලා එන්නේ. ප ဋ ාණං සම්මසන්තස්ස මේ ප ဋ ාණය සම්මර්ෂණය කරන්නාහුගේ ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධිය මේ පද දෙකක් තිබෙනවා. විමල අමිත. පින්වත්නි මල කියලා කියන්නේ මල කඩවලට, වී කියලා කියන්නේ ඒ ඉවත් කරන ලද. විමල කියලා කියන්නේ කෙලෙස් මලයන් සෝදා හරින ලද, කෙලෙස් මල ඉවත් කරන ලද. විමල අමිත බුද්ධිය. විමලාමිත කියලා කියන්නේ විමල අමිත කියන එක. පින්වත්නි මිත කියලා කියන්නේ මොකද්ද? මිත කියන්නේ ප්‍රමාණය, අමිත කියන්නේ අප්‍රමාණ. බුද්ධියා අප්‍රමාණ බුද්ධියෙන් යුතු, කෙලෙස් මල රහිත අප්‍රමාණ බුද්ධියෙන් යුතු විමලාමිත බුද්ධියා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියන්නේ. කෙලෙස් මල දුරු කරපු සියලු ක්ලේශයන්, සකල ක්ලේශයන් ප්‍රහාණය කරන ලද අප්‍රමාණ බුද්ධියකින් යුතු විමලාමිත බුද්ධියා. යස්ස දේහා නික්ඛමින්සු යමෙකුගේ දේහෙන් නික්ඛමින්සු නික්මුණාද. මොනවද? නීල නිල් පාට, පීත කහ පාට, රත්ත රතු පාට, සේතා සුදු පාට. නීල පීතා රත්ත සේතා මංජිට්ඨා මදටිය පාට, පබස්සරා ප්‍රභාස්වර පාට හෙවත් සියලු වර්ණයන්ගේ එකතු පාට, සියලු වර්ණයන්ගේ එකතු වූ පාට. මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාථං සුගතං ඒ ලෝකනාත වූ, ඒ ලෝකයාට පාර පෙන්වන්නා වූ තථාගත වූ ඒ ලෝකනාත වූ සුගතං මනා වූ සුන්දර වූ නිවනට වැඩියා වූ තං ලෝකනාතං සුගතං සුගතයන් වහන්සේ තං ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං ධම්මංච ධර්මයේද ජින සේවිතං. ජින කියලා කියන්නේ එතන බුදුරජාණන් වහන්සේට, සේවිතන් බුදුරජාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද ධර්මයද සංඝං නිරංගනං සෙට්ඨං. නිරංගන වූ, අංගන කියන්නේ කෙලෙස් වලට, කෙලෙස් රහිත නිරංගනං සෙට්ඨං ශ්‍රේෂ්ඨ වූ සංඝයාද නමාමි සිරසාදරං සිරසින් බොහෝම ආදරයෙන් වන්දනා කරමි. මෙන්න පළවෙනි ගාථාවේ ඒ ප ဋ ාණ ධර්මයට ප්‍රවිෂ්ඨ වීමට පෙර තෙරුවන් වන්දනා කරන ගාථාව. එhmenan එතන ඉඳලම අපි මේ ගාථාවල තේරුම් දැනගෙන මේ දේශනා නැවත නැවත ශ්‍රවණය කරමින් ඒ ගාථාවන්ගේ තේරුම් සටහන් කරගෙන හෝ පාඩම් කරලා ඒ ප ဋ ාණ සජ්ජායනා කරන වෙලාවට අර්ථ සහිතව කියන්නට උත්සාහ දරන්න බොහෝම ආනිසංස බහුලයි. එහෙම කිව්වහම ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරන මෙන්න මේ ප ဋ ාණයේ තිබෙන සූවිසි ප්‍රත්‍ය දේශනා කොට වදාලා. කොහොමද? හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චා ජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ ආදී වශයෙන්
බුදුරජාණන් වහන්සේ ඒ සූවිසි ප්‍රත්‍යයන් දේශනා කොට වදාළා. දැන් එහෙමනම් අපි බලන්න ඕන මෙන්න මේ ප ဋ ාණය කියන එක තුල මේ සූවිසි ප්‍රත්‍යයන් මුලින්ම යොදන්න හේතුව මොකක්ද කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ප ဋ ාණ ප්‍රකරණේ මුලින්ම ආකාර දෙකකට වර්ගීකරණය කරලා තිබෙනවා. පළවෙනි එක තමයි පච්චේ විභංග වාරය. පච්චය විභංග වාරය. පච්චේ විභංග වාරය කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යෝ ටික බෙදා දක්වන වාරයට කියනවා පච්චේ විභංග වාරය කියලා. ඒ වගේම මේකටම කියනවා මාතිකා නික්ඛේප වාරය. මාත්‍රිකා ටික බහා තබන වාරය. හොඳයි. දැන් අපි උනත් දන්නවා පින්වත්නි, ඉගෙන ගන්න දරුවෙක් උනත් මුලින්ම මාත්‍රිකා ටික තමයි මුලට ගන්නෙ. ඊළඟට තමයි මේ මාත්‍රිකා එක එකක් අරගෙන වෙන වෙනම විස්තර වශයෙන් දේශනා කරන්නේ. එහෙමනම් අන්න පළවෙනි අවස්ථාව දක්වනවා පින්වත්නි, මාතිකා නික්ඛේප වාරයේවත් පච්චය විභංග වාරය කියලා. ඊට පස්සේ ප ဋ ාණේ දෙවනි වාරය හැටියට සඳහන් කරනවා මහා වාරය කියලා වාරයක් තිබෙනවා. අපි ඉස්සරහට ඒවා එකින් එක විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අර මුලින් සඳහන් කරපු මේ මාතිකා නික්ඛේප වාරයේ හෙවත් පච්චේ විභංග වාරයේ නැවත ආකාර දෙකකට බෙදෙනවා. ඒ ආකාර දෙක තමයි පින්වත්නි පච්චේ උද්දේශ වාරය සහ පච්චේ නිද්දේශ වාරය. දැන් හොඳයි. පච්චේ උද්දේශ වාරය කියලා කියන්නේ, උද්දේශය කියලා කියන්නේ පින්වත්නි කෙටියෙන් දෙසුම, කෙටි දෙසුම. ඊට පස්සේ නිද්දේශ වාරය කියලා කියන්නේ ඒක දීර්ඝව විස්තර කරලා දක්වන ආකාරය. එහෙමනම් දැන් ඔන්න මේ පින්වතුන්ට අපි මුලින්ම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ප ဋ ාණේ ආකාර දෙකකට බෙදලා තියෙනවා මාත්‍රිකා කොටස් දෙකක් වශයෙන් පච්චේ විභංග වාරය, ඒ වගේම දෙවැනි එක මහා වාරය. පච්චේ විභංග වාරයටම තමයි කිව්වේ මාතිකා නික්ඛේප වාරය කියලා. ඒ පච්චය විභංග වාරයේ හෙවත් මාතිකා නික්ඛේප වාරයේ කොටස් දෙකකට බෙදෙනවා කියවනේ. අන්නේ කොටස් දෙක තමයි පින්වත්නි පළවෙනි එක පච්චේ උද්දේශ වාරය. දැන් අපි මුලින් සඳහන් කරපු අර හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ, අනන්තර පච්චයෝ ආදී වශයෙන් මේ ප්‍රත්‍ය ටික විතරක් නම් වශයෙන් විතරක් උද්දේශය කෙටියෙන් උදෙසන ලද වාරය තමයි පින්වත්නි උද්දේශ වාරය කියලා කිව්වේ. පච්චේ උද්දේශ වාරය. ප්‍රත්‍ය ටික කෙටියෙන් දක්වන වාරය. ඒක තමයි දැන් ඔය ඇත්තන්ගේ අතේ තිබෙන ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොතේ මුලින්ම සඳහන් කරලා තියෙන ඔය හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ කියලා ප්‍රත්‍ය 24 ඒක පච්චේ උද්දේශ වාරය. පච්චේ උද්දේශ වාරය කෙටියෙන් දේශනා කරපු එක. ඊට පස්සේ තමයි පින්වත්නි පච්චේ නිද්දේශ වාරයට යන්නේ. පච්චේ නිද්දේශ වාරයේදී එක එක ප්‍රත්‍යක් වෙන වෙනම අරගෙන දීර්ඝව විස්තර කරනවා. දැන් අපි බලමු එක ප්‍රත්‍යක් අරගෙන ඒ ප්‍රත්‍ය දීර්ඝව විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ඔබගේ පොත අරගෙන බලන්න. ඒ පොතේ තියෙනවා හේතුපච්චයෝති කියලා. හේතු ප්‍රත්‍යය යන ඒ මුලින් පටන් ගත්ත කෙටි මාතෘකාවේ තේරුම මෙසේය කියලා ඔන්න තේරුම විස්තර කරනවා. කොහොමද? හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චේන පච්චය. අන්න පින්වත්නි එතෙන්දි විස්තර කරන්නේ කොහොමද? හේතු. එතෙන්දි ප්‍රත්‍ය ටික. හේතු කියලා කියන්නේ ප්‍රත්‍ය ටික. ඊට පස්සේ හේතු සම්පයුත්තකානං ධම්මානං කියලා දෙවණියට විස්තර කරන ටික. මුලින් කිව්වේ හේතු කියලා කියන්නේ හේතු ටික, ඒ ප්‍රත්‍ය ටික. ඊට පස්සේ ප්‍රත්‍ය නිසා උපදින ධර්ම හේවත් ඵල ධර්ම ටික දෙවණියට විස්තර කරනවා. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං. ඊළඟට හේතුපච්චේන පච්චයෝ කියලා අවසානයේ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. දැන් ඔබට මීට කලින් මේක අහනකොට තරමක් අමාරුයි. එහෙම නැත්නම් මේක තේරුම් ගන්න බෑ. හපෝ හරි මේක ගැඹුරුයි කියලා වගේ අවබෝධයක් එහෙම නැත්නම් තේරුමක් එන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ඉඳලා ඔබට මේ ඉගෙන ගන්න දේවල් නිසා ක්‍රමක්‍රමයෙන් මේ සියලු දේවල් පහසු වෙනවා. අනිත් එක සමහර විට ඔබට හිතෙන්න පුළුවන් අනේ අපිට අභිධර්මයේ මුල් කොටස් ටික ඉගෙනගෙන නැහෙනේ. ඒ නිසා අපිට මේක ඉගෙන ගන්න බැරි වෙනවනේ. ආදී වශයෙන් බයක් ඇති වෙන්න පුළුවන්. එහෙම බයක් ඇති කරගත යුතුම නෑ. අපි මේ උගන්වන ක්‍රමවේදය අනුව
පින්වත්නි ඔබට මූලික දැනුම් කිසිවක් නැතත් ඔබට මේක කරගෙන යන්න පුළුවන්. දැන් ඔබට මම මෙන්න මේ කියන දේවල් ටික වැටහෙනවද නැද්ද කියන කාරණාව විතරක් හිතන්න. හේතු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා හේතු 6ක්. ලෝභ, ද්වේෂ, මෝහ. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට මෙන්න මෙච්චරයි මේ ලෝකේම කොහේ බැලුවත් හේතු තියෙන්නේ. හේතු 6යි. දැන් ඔබට මේක කලින් ඉගෙනගෙන තිබුණ නෑ කියලා දැන් ඔබට අපහසුයක් වෙනවද? එහෙම නැත්නම් ඔබට මේක තේරෙන්නේ නැද්ද? නෑ, ඔබට හොඳටම වැටහෙනවා හේතු කිව්වහම හේතු 6යි තියෙන්නේ. ලෝභ, දේශ, මෝහ ඔබ දන්නවා අකුසල හේතු. ඊළඟට අලෝභ, අද්වේෂ, අමෝහ කුසල හේතු වශයෙන්ුත් එනවා. ඒ වගේම විපාක ක්‍රියා හේතු වශයෙන්ුත් එනවා. ඒවට කියනවා අව්‍යාකත හේතු කියලා. දැන් මේ වචන වලට තරමක් බය වෙන්න යන්න එපා. දැන් කුසල අකුසල හේතු 3යි. ලෝභ, දේශ, මෝහ. ඒවා පැහැදිලිනේ. ලෝභය කියන්නේ අකුසල හේතුවක්. ද්වේෂය කියලා කියන්නේ අකුසල හේතුවක්. මෝහය කියලා කියන්නේ අකුසල හේතුවක්. එහෙනම් මේවා අකුසල මුල්. අකුසල හේතු. ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ කුසල හේතු. ඒවා කුසල් හිත්වල යෙදෙන්නේ. ඒ වගේම පින්වත්නි ලෝකයේ තිබෙනවනේ මොනවද? අකුසල හිත් තියෙනවා. ඒ වගේම කුසල හිත් තියෙනවා. ඊට අමතරව විපාක සිත් සහ ක්‍රියාසිත කියලා වර්ග 4ක් තියෙනවනේ. දැන් අර විපාක සිත් වල යෙදෙනවා නම් ඒ හේතු වලට කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ විපාක හේතු. ක්‍රියාසිත වල යෙදෙනවා නම් අලෝභ, අද්වේෂ, අමෝහ ක්‍රියා හේතු. දැන් කෙටියෙන් තේරුම් ගන්න හේතු 6යි තියෙන්නේ. ඒ හේතු 6 නම් මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියලා හේතු 6ක් තියෙනවා. ඔන්න ඔච්චරමයි ඒකේ ප්‍රත්‍ය පැත්තට තිබෙන්නේ. ඊළඟට ප්‍රත්‍ය සමුප්පන්න හේවත් ඵල පැත්තේ. දැන් ඒ ප්‍රත්‍ය කියලා කතා කරේ හේතු ධර්ම ටික. ඊට පස්සේ ඵල ධර්ම ටික ගනිමුකෝ. ඵල ධර්ම ගත්තොත් ඵල කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නා හේතුන් නිසා පවතින ධර්ම. පින්වත්නි මෙතෙන්දි මේ හේතු ප්‍රත්‍යේ මුල් අර හේතු 6 නිසා හටගන්න පුළුවන් දේවල් මොනවද? සහේතුක සිත්. දැන් පින්වත්නි ඔබට එතකොට ටිකක් මේකේ බය වෙන්න පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ අපි සහේතුක හිත් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ නේ කියලා. පින්වත්නි සහේතුක කියන වචනේම තේරෙනවා හේතු සහිත හිත්. ඉතින් හේතු නිසා හටගන්නේ හේතු සහිත හිත්නේ. දැන් හිත් වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සහේතුක හිතුයි අහේතුක හිතුයි. පින්වත්නි අහේතුක හිත් කියලා කියන්නේ හේතු නොයෙදෙන හිත්. ඉතින් දැන් හේතු ධර්ම වලින් හටගන්නවද හේතු නොයෙදෙන හිත්? නෑනේ. හේතු ධර්ම වලින් හටගන්නෙම හේතු යෙදෙන හිත්. ඒ නිසා හේතු ධර්ම වල උත්පාද ධර්ම හැටියට එහෙම නැත්නම් හේතු ධර්ම වලින් උපදින ඵල ධර්ම හැටියට හිතන්න පුළුවන් දේවල් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දේවල් තමයි මොනවද? සහේතුක සිත්. ඊට පස්සේ පින්වත්නි සහේතුක සිත් නිසා යම් රූප ටිකක් හට ගන්නවා නම් අන්නේ රූප. ඊළඟට සහේතුක සිත් ඇතුලේ හට ගන්න යම් චෛතසික ටිකක් තියෙනවා නම් අන්නේ සියලු චෛතසිකේනුත් පින්වත්නි මේ හේතු ප්‍රත්‍යේ හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට කියලා දෙන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. දැන් එහෙනම් ඔබට තේරෙනවා මෙන්න මේ විදිහට තමයි මේ එකිනෙක ප්‍රත්‍ය විස්තර කරන්න වෙන්නේ. හැබැයි ඒ එකිනෙක ප්‍රත්‍ය දේශනා අද දවසේ සමස්තය දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ සඳහා වැඩසටහන් මාලාවක් ඉදිරියට සිද්ධ කරගෙන යනවා. එකිනෙක ප්‍රත්‍ය එකිනෙක බොහොම ලස්සනට විස්තර කරලා දෙන්නම්. පින්වත්නි දැන් ඔබට මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව පොඩි හැඳින්වීමක් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා ගහක මුල් තිබෙනවා. මේ මුල් මගින් මොකද කරන්නේ? ඒ ගහ පොළවට රඳවාගෙන දරාගෙන ඉන්නවා. ඒ ගහේ තිබෙනා වූ කඳට, අතුවලට, ඉතිවලට, මුල්වලට, මල්වලට දරාගෙන සිටීමේ අවස්ථාව ලබා දෙන්නේ, ප්‍රත්‍ය උපකාරය ලබා දෙන්නේ අන්න අර මුල් ටිකේ. ඒ වගේම තමයි පින්වත්නි සහේතුක හිතක හටගන්න ඔය හේතු ටික. දැන් උදාහරණයක් වශයෙන් අපි ගනිමුකෝ ලෝභ හිතක් සහේතුක හිතකට උදාහරණයක්. ඒ ලෝභ හිතේ තියෙන ලෝභයයි මෝහයයි කියන හේතු දෙක.
මෙන්න මේ හේතු දෙකෙන් තමයි පින්වත්නි ඒ හිතත් ඒ වගේම ඒ හිතෙහි හටගන්නා චෛතසික ටිකත් ඒ වගේම ඒ සිත නිසා යම් රූප හටගන්නවා නම් ඒ සියලු රූප වලටත් මූල භාවය මුල් බව උපකාරය මූලික උපකාරය ලැබෙන්නේ එහෙම නැත්නම් මූල භාවයෙන් ලැබෙන උපකාරය ලැබෙන්නේ අන්න අර හේතු දෙකෙන් ලෝභයයි මෝහයයි කියන හේතු දෙකෙන්. එහෙමනම් දැන් පළවෙනි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය කියන එකේ සාමාන්‍ය තේරුම තමයි මූල භාවයෙන් උපකාර වෙනවා. මුලක් වශයෙන් උපකාර වෙනවා. ඒකනේ දැන් අපි කියන කොටත් කියනවා ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කියලා කියන්නේ. එහෙම නැත්නම් අකුසල් මුල් කියලා කියන්නේ. ඒ වගේම කුසල මූලයන් දැන් ඔය දානයක් දෙනකොට එහෙම සඳහන් කරනවා ලෝභය, ද්වේෂය, මෝහය වැනි අකුසල මූලයන් යටපත් කරගෙන අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් දියුණු කරගෙන මේ පින්වතුන් පින්කම් කරනවා කියලා ස්වාමින් වහන්සේලා දේශනා කරන්නේ. පින්වත්නි එතන සිද්ධ වෙන්නේ මේ මුල් කියලා මූලය කියලා කියන්නේ මුලට. ඒ ලෝභ මූලය නිසා තමයි ලෝභ සිත් පවතින්නේ. උපකාරය මොකද්ද? මූල භාවයෙන් කෙරෙන උපකාරය. ඒ වගේම පින්වත්නි මම තව එක ප්‍රත්‍යක් අරගෙන පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් කෙටියෙන් ඔබට යමක් තේරුම් කරලා දෙන්න. දැන් අපි දෙවණියට තියෙන ආරම්මන ප්‍රත්‍ය ගන්නකො බලන්න. දැන් මා ඉදිරියේ තිබෙන මේ වටාපත මට පේනවා. එතකොට මේක රූපාරම්මණයක්. වර්ණ රූපාරම්මණයක්. රූපාරම්මණය මට චක්කු විඥානයේ ඉපදීමට අරමුණු වශයෙන් උපකාර වෙනවා. ඒස තමයි කියන්නේ මොකද්ද? රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. පින්වත්නි මෙන්න මේ වර්ණ රූප ආරම්මණය මට මගේ ඇසේ චක්කු විඥානයේ ඉපැද්ද වීමට ආරම්මන අරමුණු වීම වශයෙන් උපකාර වෙනවා. ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ පින්වත්නි ශක්තිය. එතකොට අරමුණු වීම වශයෙන් ලබා දෙන ශක්තිය තමයි මොකද්ද? ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ. පළවෙනි එක හේතු ප්‍රත්‍ය කිව්වා මූල භාවයෙන් ලැබෙන උපකාරය. මූල භාවයෙන් ලැබෙන උපකාරය. මෙතන අරමුණු වීම වශයෙන් ලැබෙන කරන උපකාරය. එහෙනම් මෙතන ඔතන ඔය කතා කරන ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරය කියන වචනේ. පින්වත්නි කෙලෙස උපකාර කරනවද? සමහර ඒවා මූල භාවයෙන් උපකාර කරනවා. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය කියලා. සමහර ඒවා ආරම්මන භාවයෙන් උපකාර කරනවා. ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. සමහර ඒවා ඊශ්වර භාවයෙන් උපකාර කරනවා. ඒකට කියනවා අධිපති ප්‍රත්‍ය කියලා. දැන් පින්වත්නි අපි දන්නවා අපි රටක ජනතාව ඉන්නවා අපි හිතමු කෝටියක් විතර. ඒ අතර ජනයාට අධිපති ජනයාගේ ඊශ්වරයා. අන්න එයා අධිපති භාවයෙන් අනිත් අයට ප්‍රත්‍ය වෙනවා. එහෙමනම් පින්වත්නි තව ඒ දීර්ඝ වශයෙන් අපිට මේ කරුණු කාරණා විස්තර කරන්න පුළුවන්කම තිබෙනවා. අපි ඔය කෙටිම ආකාරයෙන් තමයි මතක් කරන්නට යෙදුනේ. ප්‍රත්‍ය 24 පිළිබඳවම කෙටියෙන් නමුත් අපි පැහැදිලි කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි පළවෙනි එක හේතු ප්‍රත්‍ය කියන්නේ මූල භාවයෙන් ලැබෙන උපකාරය. මූල භාවයෙන්. ඊට පස්සේ දෙවෙනි එක ආරම්මන ප්‍රත්‍ය කියන්නේ අරමුණු වීම වශයෙන් ලැබෙන උපකාරය. තුන්වෙනි එක අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ ඊශ්වර භාවයෙන් ලැබෙන උපකාරය. ඊට පස්සේ පින්වත්නි අනන්තර ප්‍රත්‍ය. අනන්තරයි කියන්නේ මොකක්ද? න අන්තරයි අතරක් නැහැ. අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පින්වත්නි දැන් උදාහරණයක් වශයෙන් බලමුකෝ. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චය. අපි හිතමු මෙහෙම. ඔන්න මිනිස්සෙක්ගේ හිත පේලියක් හට ගන්නවා. ඒ සිත් පේලියට කියන්න පුළුවන් චිත්ත වීතිය කියලා. මේ චිත්ත වීතිය අපි හිතමු ජවන් සිත් 7ක් හට ගන්නවා. ඒ ජවන් සිත් 7ම අපි හිතමු කුසල ජවන් 7ක් කියලා. මේ කුසල ජවන් 7 පළවෙනි කුසල ජවනය දෙවෙනි කුසල ජවනයට මොකද වෙන්නේ? අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අනන්තරයි කියන්නේ අතරක් නැහැ. ඒ අතර වෙන අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් වෙන කිසිම සිතක් හට ගන්න දෙන්නේ නැහැ. අතරක් නැතුවම ඊළඟට හටගන්නෙත් කුසල් සිතක්මයි. ඒ නිසා තමයි කිව්වේ පුරිමා කුසලා ධම්මා. කලින් හටගත්තා වූ කුසල් ධර්මයෝ නැත්නම් කුසල් සිත් පච්චිමානං කුසලානං ධම්මානං. පසුපසු හටගන්නා වූ කුසල් සිත් වලටත් එහි තිබෙන්නා වූ චෛතසිකයන්ටත් අනන්තර පච්චේන පච්චය. අතරක් නැතුව ඉපදීම් වශයෙන් කරන උපකාරයෙන් උපකාර වෙනවා. අතරක් නැතිව කරන උපකාරය.
ඒ කියන්නේ ඒ අතරතුර වෙන කිසිවක් උපදින්න දෙන්නේ නැහැ. ඒක තමයි යාගේ උපකාරය. ඊළඟට පින්වත්නි සමනන්තර පච්චය. සමනන්තර පච්චය කියලා කියන්නේ දැන් ඒ අවස්ථාව සඳහා තර උපමාවම ගන්න පුළුවන්. ජවන්සිත 7 පළවෙනි ජවන්සිත කුසල ජවනයක් වුණොත් දෙවෙනි ජවන්සිතත් කුසල ජවනයක්. ඒ අතරට වෙන කිසිදු දෙයක් එන්න දෙන්නේ නැතුව ස්ථීර වශයෙන්ම කුසල් සිතක්ම උපද්දවන ගතිය සමනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. දැන් පළවෙනි එක අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වේ අතරක් නැතුවම උපදිනවා කියන එක. සමනන්තර ප්‍රත්‍ය කියලා කිව්වේ ඒ අතර නැතිව නිත්‍ය වශයෙන්ම ඊළඟ සිත කුසල් සිතක්ම උපදවන ගතිය. පළවෙනි එකේ කියන්නේ අනන්තරයි කියලා කියන්නේ අතරක් නැතුවම ඊළඟ හිත උපද්දවනවා. සමනන්තර කියලා කියන්නේ අතරක් නැතුවම කුසල් සිතක්ම උපද්දනවා. කුසල් සිතට පසුව කුසල් සිතක්ම උපද්දවනවා. අන්න ඒක සමනන්තර ප්‍රත්‍ය කියලා විස්තර විභාග කරන්න පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ සහජාත ප්‍රත්‍ය. පින්වත්නි සහජාත කියලා කියන්නේ එකට උපදිනවා. එකට ඉපදීම් වශයෙන් අනික් ධර්මයට උපකාර කරනවා. ධර්ම අපි හිතමු දෙකක් හෝ කිහිපයක් එකට උපදිනවා. ඒ එකට උපදින එක් ධර්මයක් අනිත් ධර්මයට උපකාර වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔක්කාන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. පින්වත්නි ඔක්කාන්තික්ඛනේ මව් කුසට බැස ගන්නා වෙලාවේ නාම රූපං එතකොට නාම ධර්මයයි රූප ධර්මයයි අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ ඒ දෙදෙනා එකටම උපදිනවා සහජාතව උපදිනවා. බැරි වෙලාවත් එකක් උපදිලා අනිත් එක පස්සේ ඉපදුනොත් පැවැත්මක් නැහැ. සහජාත පච්චේන පච්චය. ඊළඟට පින්වත්නි ඊළඟට අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියලා කියන්නේ අන්‍යමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට එකිනෙකා උපකාර කරගන්නවා. එතෙන්ටත් ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් මොනවද? චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. පින්වත්නි චත්තාරෝ මහා භූතා කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව. දැන් ඔබට පේන මේ වටාත්ත හැදිලා තියෙන්නේ පඨවි ගතිය වැඩි. නමුත් ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතුත් තිබෙන තැනක. මෙතන තිබෙන පඨවි ආපෝ වලට උදව් කරනවා. ඒ වගේම ආපෝ පඨවියට උදව් කරනවා. ඒ වගේම තේජෝ පඨවියට ආපෝවට උදව් කරනවා. ඒ වගේම වායෝ පඨවි ආපෝ තේජෝ තුනට උදව් කරනවා. අන්න එහෙම එකිනෙකාට උදව් කරගනිමින් එකිනෙකාට උපකාර කරගනිමින් අන්‍යමඤ්ඤ වශයෙන් නම් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගනිමින් ඒ ලබා දෙන උපකාරයට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා. ඊළඟට නිස්සය පච්චයෝ. පින්වත්නි නිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ කුමක්ද? දැන් ඔබ දන්නවා මම මේ පුටුවක ධර්මාසනයක වැඩ ඉන්නවා. ඒ ධර්මාසනය මතයි මම ඉන්නේ. ධර්මාසනය නිස්සරය කරගනිමින්. දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඇසුරු නිසුරු කරනවා කියලා කතාවක් තියෙනෝනේ. ආශ්‍රය කරනවා නිස්සරය කරනවා. එතකොට මේ නිසුරු කරමින් නිස්සරය කරගනිමින් අපි මේ ඉන්නවා. දැන් අපි හිතමු අපේ ඉඩම නිස්සරය කරමින් ගෙයක් හදනවා. ඉඩම නිස්සරය කරගෙන තමයි ගේ හදලා තියෙන්නේ. ඒ වගේ තමයි පින්වත්නි යම් තැනක් නිස්සරය කරගෙන යමක් උපදිනවා නම් අන්න එතෙන්දී ඒ උපදින දෙයට අර නිස්සරය කරගත්තා වූ වස්තුව විසින් නිස්සරේ ප්‍රත්‍යයෙන් උපකාරයෙන් උපකාර කරනවා. දැන් ඒකට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් චක්ඛායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මාන නිස්සය පච්චේන පච්චයෝ. චක්ඛායතනං කියලා කියන්නේ මොකක්ද? එතකොට චක්කු ප්‍රසාද රූපය. පින්වත්නි ඒ වචන වලට ඔබ බය වෙන්න එපා. චක්කු ප්‍රසාද රූපය කියලා ඇහැ ඇතුලේ තියෙනවා රූප පෙනීම සිද්ධ වෙන ඇස ඇතුලේ පවතින රූපයක්. ඇස ඇතුලේ පවතින එක්තරා රූප ධර්මයක් තිබෙනවා. රූප 28ක් තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද ආදී වශයෙන් මෙතන මේ චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ රූප ධර්මතාවයක්. රූපයක්. මේ චක්කු ප්‍රසාද රූපය මත තමයි පින්වත්නි චක්කු විඥාණය කියන සිත හටගන්නේ. එහෙනම් චක්කු විඥානේ දැන් මම පුටුවේ වාඩි වෙලා වැඩ ඉන්නවා වගේ චක්කු විඥානය හටගන්නේ පවතින්නේ කුමක් මතද? චක්කු ප්‍රසාදය මත. ඒ නිසා යා නිස්සරය පර්තයෙන් නිස්සරය කියන උපකාරයෙන් උපකාර කරනවා. දැන් ඕවා ඔබට සරලව වැටහෙනවා.
හරියට ගෙය හදලා තියෙන තමන්ගේ ඉඩමේ වගේ ඉඩම ගේ හදන එකට නිස්සය කරලා උපකාර කරලා තියෙනවා. නිස්සය ප්‍රත්‍යයෙන්. ඒ වගේ චක්කු විඥාණය උපදින්න උපකාර කරලා තියෙනවා චක්කු ප්‍රසාද රූපය. එතකොට ඒක පැහැදිලිවම තේරෙනවා. ඊට පස්සේ උපනිස්සරය ප්‍රත්‍ය. පින්වත්නි මේ උප කියන වචනය සාමාන්‍ය සිංහල භාෂාවේදී නම් බාල එහෙම නැත්නම් දෙවනි කෙනාට පාවිච්චි කරන්නේ. දැන් සභාපති, උපසභාපති, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික ආදී වශයෙන් යන්නේ. නමුත් පින්වත්නි මෙතෙන්දී පාලි භාෂාවේදී උප කිව්වහම ප්‍රධාන කෙනා ගැනයි කතා වෙන්නේ. දැන් නිස්සය කලින් කතා කරා නිස්සය පච්චයෝ, දැන් උපනිස්සය පච්චයෝ. උපනිස්සරේ ප්‍රත්‍ය. නිස්සරේ ප්‍රත්‍ය කියලා කියන්නේ යමක් නිස්සරේ කරගෙන කරන උපකාරය. උපනිස්සරය කියන්නේ වඩා උපනිස්සරේ ප්‍රත්‍ය කියන්නේ දැඩිව කියන අදහස. දැඩිව නිස්සරේ ප්‍රත්‍ය ලබා දෙනවා නම් ඒකට කියනවා උපනිස්සරේ ප්‍රත්‍යය කියලා. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්ච. දැඩිව නිස්සරය ලබා දෙනවා. දැඩිව ඇසුර ලබා දෙනවා. අන්න ඒ නිසා උපනිස්සය පච්චය කියලා එතෙන්දී සඳහන් කරනවා. ඊළඟට උපනිස්සය පච්චයෝ, ඊළඟට පුරේජාත පච්චයෝ. පින්වත්නි මුලින් මම සඳහන් කරපු චිත්ත වීතිය ගත්තත් එහෙම නැත්නම් අපි හිතමුකෝ චක්කුද්්වාරයේ සිතක් හටගන්න එකක් ගනිමුකෝ. මෙහෙම කතා කරන්න පුළුවන්. මොකද්ද? චක්ඛායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන. පින්වත්නි දැන් චක්කු ප්‍රසාද රූපය කියන එක හටගෙන චිත්තක්ෂණ 5කට පස්සේ තමයි චක්කු විඥානේ හටගන්නේ. එතකොට දැන් ඔබට හොඳට වැටහෙන්න ඕන පුරේ ජාත කියන්නේ කලින් හට ගැනීම වශයෙන් දෙවණියට හටගන්න එක්කෙනාට උපකාර කරනවා. දැන් දෙදෙනෙක් හටගන්නවා, ඒකේ කලින් හටගන්න කෙනා දෙවණියට හටගන්න නැත්නම් පසුව හටගන්න කෙනාට උපකාර කරනවා. ඒකයි කිව්වේ පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං පුරේජාත පච්චේන පච්චෝ. කලින් ඉපදුණු නැත්නම් පෙර ඉපදුණු කුසල් සිත් පසු උපදින කුසල් සිත් වලට කලින් ඉපදීම් වශයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් ඔබට මේක උදාහරණයක් වශයෙන් කතා කළොත් පින්වත්නි යම්කිසි අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරනවා. දැන් අම්මා කලින් ඉපදිලා හිටපු නිසානේ දරුවා පසුව බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. අන්න ඒ වගේ. ඒ වගේම ගසක් කලින් හැදිලා ඒ ගසේ බීජ වැටිලා පැල හැදෙනවා. එහෙනම් ගස කලින් හැදිලා තිබුණු නිසානේ පසුව පැල බිහි වෙන්නේ. අන්න ඒ වගේ කලින් උපදින ධර්මයෝ පසු උපදින ධර්මයන්ට උපකාර වීමේ ක්‍රමයට කියනවා, උපකාර වෙන ආකාරයට කියනවා පුරේ ජාත පච්චයෝ. කලින් ඉපදීම. ජාත කියන්නේ ඉපදීම, පුරේ කියන්නේ කලින්. පුරේ ජාත පච්චේන පච්ච. ඊළඟ කාරණේ පච්චාජාත පච්චයෝ. පසුව උපදින ධර්ම කලින් උපදින ධර්ම වලට උපකාර වෙනවා. මේක නම් ඉතින් අර මව දරුවා උදාහරණ වගේ එකකින් ගන්න අමාරුයි. මේකෙදි විස්තර කරන්නේ මොකද්ද? පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්චෝ. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා. පසුව හටගත්තා වූ චිත්ත චෛතසික ධර්මයෝ, ඒ කියන්නේ අපි හිතමු හිත් දෙකක් එක ළඟ හට ගන්නවා කියලා. හිත් දෙකක් එක ළඟ හට ගන්නකොට දෙවනුව හටගත්ත හේවත් පසුව හටගත්ත හිත නිසා මුල් හිතේ හට ගැනීමට උපකාරයක් තිබෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් පසුව හටගන්න හිත මුලින් හටගත්ත හිත ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේනේ ආයෙ හටගන්නේ. ඔව් ඒක එහෙම තමයි. නමුත් ඒ චිත්ත සන්තතියක් වශයෙන් දුවනකොට, එක පේලියක් වශයෙන් දුවනකොට ඒ පේලියේ පසුව හටගන්න එක නොතිබුණා නම් මුලින් හටගන්න එක හටගන්නෙත් නැහැ. එහෙම සම්බන්ධතාවයක් මේකේ තියෙනවා. ඒකයි කිව්වේ පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස. පසුව හටගන්නා වූ චිත්ත චෛතසික ධර්මයෝ පුරේජාතස්ස කලින් හටගන්නා වූ ඉමස්ස කායස්ස මේ කයෙහි පච්චාජාත පච්චේන පච්චෝ. මේ කයෙහි කලින් හටගන්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ට පසුව හටගත්තා වූ චිත්ත චෛතසික ධර්මයේ උපකාර වෙනවා කියන එක තමයි එතෙන්දී සඳහන් වෙන්නේ. පච්චාජාත පච්චේන පච්ච. ඊළඟට ආසේවන පච්චේන පච්චයෝ. තමන්ගේ වශයෙන්, තමන්ගේ ස්වરૂපයේ වශයෙන් ඊළඟ කෙනාට උපකාර වීම. දැන් අපි හිතමුකෝ
ඒකෙදි කියන්නේ කුසල ධම්මා පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චය. පින්වත්නි කලින් කුසල් හිතක් හටගත්තොත් ඊට පස්සේ අකුසල් හිතක් හටගන්නෙම නැහැ. මුලින් කුසල හිතක් තියෙනවා නම් දෙවනුවටත් කුසල් හිතක්මයි හටගන්න ඕන. මොකක්ද හේතුව? ආසේවනය. පින්වත්නි ආසව කියලා කියන්නේ පල් වෙනවා කියන එක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඒ කසාය වලට වගේ දේවල් වලට කියනවා ආසව කියලා. පල් වෙනවා. පුප්පාසව, පලාසව. ඒ කියන්නේ පුෂ්පයන්ගෙන් පල් කරලා ගත්තේ රසයන්, දියරයන්. පලාසව කියලා කියන්නේ ඵලයන් පල් කරලා ගත්ත ඔය දැන් අපි දන්නවා විවිධ නෙල්ලි වගේ දේවල් කාලයක් පල් කරලා හදා ගන්නව අරිෂ්ඨ වගේ දේවල්. ඒවට කියනවා ආසව කියලා. ඒ වගේ පින්වත්නි කලින් හිත දෙවනි හිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ ආසව වශයෙන් ආශ්‍රය වශයෙන් ඇසුර වශයෙන් ලබා දෙනවා. ඇසුර වශයෙන් ලබා දෙනවා. එතකොට ඒ ඇසුර නිසා දෙවනියට අකුසල හිතක් හටගන්න බෑ. ඒ කියන්නේ හොඳ යාළුවෙක් ඇසුරු කළොත් ඊළඟ කෙනත් හොඳ යාළුවෙක් වෙනවා. ඒ වගේම නරක යාළුවෙක් ඇසුරු කරන කෙනා ඊළඟටත් නරක කෙනෙක්මයි වෙන්නේ. පින්වත්නි ඒ වගේ පෙර කුසල් හිත පසු කුසල් හිතට ආසේවනය වෙනවා. පෙර අකුසල් හිත පසු අකුසල් සිතට ආසේ වෙනවා. පෙර ක්‍රියාසිත දැන් රහතන් වහන්සේ වගේ කෙනෙක්ගේ නම් රහතන් වහන්සේලාට හටගන්නේ ක්‍රියාසිත. එහෙනම් පුරිමා කිරියාභ්‍යාකතා ධම්මා පච්චිමානං කිරියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ කියලා කිව්වේ මුලින් හටගත්තා වූ ක්‍රියා අව්‍යාකත සිත. අව්‍යාකතයි කියලා කියන්නේ කුසල් අකුසල් ලෙස නොකිය යුතුයි. පින්වත්නි සිත් වර්ග 4යි තියෙන්නේ. කුසල් අකුසල් විපාක ක්‍රියා. කුසල් අකුසල් ලෙස නොකියනවා නම් විපාක ක්‍රියානේ ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතෙන්දී ගන්න ක්‍රියාසිතක් නිසා කිරියා අභ්‍යාකතා ධම්මා. කිරියා අභ්‍යාකතා ධම්මා. කලින් හටගත්තු ක්‍රියාසිත පසුපසු හටගන්නා ක්‍රියාසිත වලට උපකාර වෙනවා ආසේවනයේ හේවත් ඇසුරු කිරීම වශයෙන් ලැබෙන උපකාරයෙන්. ඒකට කියනවා ආසේවන පච්චය කියලා. කම්මපච්චයෝ. කර්ම කියලා කියන්නේ පින්වත්නි ක්‍රියාව. චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. පින්වත්නි සිතක හටගන්නා වූ චේතනා චෛතසිකය ඒ කියන්නේ ක්‍රියාභාවය උපකාර කරනවා ඊළඟ චිත්ත චෛතසික රූප ධර්මයේ උපදීම සඳහා. අන්නේ විදිහට ක්‍රියා වශයෙන් උපකාර කිරීම ඒ උපකාරයට කියනවා කුමක් කියලාද? කර්ම ප්‍රත්‍ය කියලා කියනවා. ඊට පස්සේ විපාක ප්‍රත්‍ය. විපාක ප්‍රත්‍ය කියලා කියන්නේ අනුත්සාහ සාන්ත භාවය. පින්වත්නි අනුත්සාහවත් බව කියලා කියන්නේ ඒ විපාක සිතක් උපද්දවන්න උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ක්‍රියාවක් කරන්න නම් ක්‍රියාවක් කරන්න ඕනේ. ඒක ක්‍රියාසිත. හැබැයි එහෙම නැත්නම් කියනවා කර්මසිත, කර්ම ප්‍රත්‍ය. හැබැයි විපාක ප්‍රත්‍යයේදී නිරුත්සාහවත් බවක්. නිරුත්සාහයෙන් උපදින ස්වභාවය. ඒ කියන්නේ ඒ උපකාරය නිරුත්සාහවත් උපකාරයක්. අන්නේ නිරුත්සාහවත්ව ලැබෙන උපකාරය කියනවා විපාක ප්‍රත්‍ය කියලා කියනවා. පින්වත්නි එතෙන්දිත් අපි දන්නවා විපාකා චත්තාරෝ කන්දා අඤ්ඤමඤ්ඤං විපාකපච්චයෝ. විපාකපච්චය කියලා කියන්නේ නිරුත්සාහ ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි දන්නවා කර්ම ප්‍රත්‍ය නම් කර්ම ප්‍රත්‍යයේදී පින්වත්නි උත්සාහවත් බවක් තියෙනවා. හැබැයි විපාක ප්‍රත්‍යයේදී එසේ උත්සාහ බවක් නැහැ. උත්සාහවත් බවක් නැතුව ලැබෙන උපකාරයට කියනවා විපාක ප්‍රත්‍ය කියලා කියනවා. ඊළඟට ආහාර ප්‍රත්‍ය. පින්වත්නි ආහාර ප්‍රත්‍යයේදී අපි දන්නවා කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ. ඕගොල්ලෝ දන්නවා කබලින්කාර ආහාර අපි මේ කන බොන ආහාර ඕජාව අට වෙනකොට ඇති රූප කලාප නිපදවන ඒ ආහාර වලට කියන කබලින්කාර ආහාර. ඒ කියන්නේ බත් පාන් කඩල පරිප්පු ආදී අපි කන බොන ආහාර තියෙනවනේ. එතෙන්දී හැබැයි මේ කිරිතේ එකක් බිව්වත් ඒක දියර නිසා කබලින්කාර ආහාර නෙමෙයි කියලා හිතන්න එපා. දෙවියන් ගන්නා ඕජාවට පවා කියන්නේ ඒ කියන්නේ සුවඳාග්‍රහණය කරලා ගන්න දෙවියන් ගන්න ඕජාවට පවා කියන්නේ පින්වත්නි කබලින්කාර ආහාරය කියලාමයි කියන්නේ. මේ කබලින්කාර ආහාරය කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස මේ කයට ආහාර පච්චේන පච්චය. ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං ආහාර පච්චේන පච්චෝ. ඒ කියන්නේ මොනවද? පින්වත්නි ආහාර වර්ග 4ක් තියෙනෝනේ. කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා. දැන්
අරූප ආහාර කියලා කියන්නේ නාම ආහාර ටික. මොනවද? විඥානාහාරය, පස්සාහාරය සහ මනෝ සංචේතන ආහාරය. ඒ මගින් උපදින. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ආබස්තර දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකෙකින් බ්‍රහ්ම සත්වයක් ඉන්නවා. එයා සතුටින් නම් ප්‍රීතිය භක්ෂණය කළා තමයි ජීවත් වෙන්නේ. දැන් එයාටත් චිත්තචෛසිකය උපදිනවා. දැන් අපි කබලින්කාර ආහාරය අරගෙන තමයි අපේ ශරීරය මේ පවත්ව ගන්න. දැන් ඒහි පවතින රූපාවචර බ්‍රහ්මයන්ගේ කය පවත්වා ගන්නේ කුමකින්ද? අපි වගේ කබලින්කාර ආහාර බත් පාන් කඩලා පරිප්පු ගන්නේ නැහැ. ඒගොල්ලන්ට මනෝ සංචේතන ආහාර ආදීන් ලැබෙන්නා වූ ආහාරණය හෙවත් රූප කලාප නිපදවීම සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ කයත් පවතිනවා. ඒකයි කිව්වේ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං ආහාරපච්චේන පච්චය. දැන් බලන්න එහෙනම් මේ විදියට ගත්තාම ආහාර ප්‍රත්‍යයත් අපි දැන් යමක් තේරුම් ගත්තා. ඒ කියන්නේ සමස්තය තේරුම් ගත්තා නෙමෙයි යමක් තේරුම් ගත්තා. ඉන්ද්‍රිය පච්චේන පච්චෝ. ඉන්ද්‍රයා කියලා කියන්නේ අධිපති භාවයේම තව වචනයක්. ඉන්ද්‍රිය පච්චේන පච්චෝ. දැන් චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ පෙනීමට අධිපති කෙනා. සෝති ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇසීමට අධිපති කෙනා. එතෙන්දී චක්කු ඉන්ද්‍රියන් චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චෝ. පින්වත්නි ඇසේ හිතක් හට ගන්නවනේ. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒක ඇතුලේ චෛතසික 7ක් තියෙනවනේ. සබ්බචිත්ත සාධාරණ 7 කියලා ඒකට කියන්නේ. මෙන්න මේ චෛතසික 7ටයි හිතටයි අධිපතිය වෙනවා කවුද? චක්කු ඉන්ද්‍රිය. ඒකයි ඉන්ද්‍රයා කිව්වේ. ඇස එතන ඉන්න නායකයා වෙනවා. අධිපතිය වෙනවා. ඉන්ද්‍රිය වෙනවා. ඒකයි කිව්වේ චක්කු ඉන්ද්‍රිය කියලා. ඊළඟට ඒ ඉන්ද්‍රිය පච්චේන පච්චෝ කාල වේලා අනුව අපි පැහැදිලි කරන්නම්. ඊළඟට ධානපච්චය කියන්නේ එළඹ බැලීම් වශයෙන් කරන උපකාරය. පින්වත්නි දැන් අපි හිතමු රූපාවචර ධානසිතක් ගත්තොත් ඒ රූපාවචර ධානසිතේ පඨම ධානය ගත්තොත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන චෛතසික 7ක් තිබෙනවා. ඒ චෛතසික 7ට උපකාර වෙනවා මොකද්ද? අන්නේ අර ධානසිත ඒකට එළඹ බැලීම් වශයෙන් කරන උපකාරය තමයි තියෙන්නේ. ඥානංගානි ඥාන සම්පයුත්තකානං ධම්මානං. ඒ කියන්නේ ඥානංගානි කියන්නේ ඥානසිතේ තිබෙන ඔය අංග ටික විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඊට පස්සේ ඥාන සම්පයුත්තකානං ධම්මානං කියන්නේ ඒ ධාන හිත. එතෙන්ට එළඹ බැලීම් නිසා තමයි ඒ සිත උපදින්නේ. ඒ කියන්නේ ගොඩාක් උත්සාහයෙන් හොඳට කසිනාරම්මණයක් වගේ අරගෙන ඒ ආරම්මණය දිහා එකම විදියට එළඹ සිට බැලීම් වශයෙන් තමයි ඒ ධානසිත උපදින්නේ. එහෙනම් අන්න ඒක එළඹ සිටීම් වශයෙන් කරන උපකාරය. ඊට පස්සේ මග්ගපච්චයෝ පින්වත්නි මාර්ගසිත ගත්තොත් මේකේ තවත් ලොකු විස්තර තියෙනවා. එතන ගත්තොත් එහෙම ඔය ලෞකික මාර්ගයක් තිබෙනවා. ඒ වගේම ඒ කියන්නේ නිරයට යන මාර්ගයකුත් තිබෙනවනේ. ඊට පස්සේ දිව්‍ය ලෝකයට යන සුගති මාර්ගයකුත් තියෙනවනේ. ඒ වගේම නිවන් දකින මාර්ගයකුත් තිබෙනවනේ. මේ මාර්ගසිත ගත්තොත් එහෙම මෙතෙන්දි මේ මග්ගපච්චය කියලා කියන්නේ ලෝකෝත්තර මග්ගචිත්තය පිළිබඳව විතරක් නෙමෙයි. අපි ඒව දීර්ඝව විස්තර කරමු ඉදිරි වැඩසටහන් වලදී. දැන් අපි කෙටියෙන් විස්තර කරනවා මෙතන මග්ගපච්චේන පච්චයෝ කියලා කියන්නේ මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානාංච රූපානං මග්ගපච්චේන පච්චයෝ මාර්ග ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා අන්නේ සිතච්චෛතසික ධර්ම වලට. ඊට පස්සේ සම්පයුත්ත පච්චේන පච්චයෝ සම්ප්‍රයුත්තයි කියලා කියන්නේ එකට මිශ්‍රව පවතිනවා කියන එකයි සම්ප්‍රයුත්ත. එකට යෙදීම් වශයෙන් උපකාර වෙනවා සම්ප්‍රයුක්ත. දැන් අපි ඒකට උපමාවක් ගත්තොත් සම්පයුත්ත කියලා කියන්නේ තේ එකක් හදනකොට වතුරට දානවා සීනි, වතුරට දානවා කහට, වතුරට දානවා කිරි. දැන් ඔබගෙන් ඇහුවොත් වතුර සමග එකට යෙදිලා තියෙන දේවල් මොනවද කියලා? සම්ප්‍රයුත්ත දේවල් කියන්නේ ඒවට. එකට යෙදිලා තියෙන දේවල් මොනවාද? කිරි, කහට සහ සීනි. ජලය සමග එකට මිශ්‍ර වෙලා තියෙනවා කිරි, කහට, සීනි කියන දේවල් තුන. එහෙනම් ජලය සමග සම්ප්‍රයුක්තයි කියලා කිය හැකි මොනවාද? ජලය සමග යෙදිලා තියෙන ඒ ධර්ම ටික. සීනි, කිරි, කහට, ජලය සමග සම්ප්‍රයුක්තයි. ඒ වගේ සම්ප්‍රයුක්ත පච්චේන පච්චයෝ කියන තැනට ගන්න පුළුවන් වෙන්නේ මොනවාද? අර අරූප ධර්ම ටික, නාම ධර්ම ටික, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හතර එකිනෙකට සම්ප්‍රයුක්තව පවතිනවා. එකිනෙකට හතරම සම්ප්‍රයුක්තයි. එකට මිශ්‍ර වෙලා. හැබැයි රූප ධර්ම අරූප ධර්ම සමග සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ.
දැන් අපේ හිත ගත්තොත් මේ හිත අපේ කය ඇතුලේ තිබෙනවා. හැබැයි හිතයි කයයි මිශ්‍ර වෙලා නැහැ. හරියට පොල් තෙලුයි වතුරයි ගත්තොත් ඒ දෙක එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. අන්න ඒ වගේ නාම ධර්මයි රූප ධර්මයි එකට මිශ්‍ර වීමක් නැතුව පවතිනවා. ඒව සම්පයුක්ත නැහැ. ඒව විප්පයුක්තයි. එහෙනම් ඊළඟට පවතින ප්‍රත්‍ය විප්පයුක්ත. අන්න විප්පයුක්ත ප්‍රත්‍යයේදී තේරුම් ගන්න මොකද්ද? රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානම් විප්පයුක්ත පච්චේන පච්ච. රූප ධර්ම නාම ධර්ම සමග එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැතුව වෙන් වෙලා පවතිනවා කියන ධර්මතාවය තේරුම් ගන්න ඕන. අත්තිපච්චේන පච්චයෝ. පින්වත්නි අත්තිපච්චේන පච්චයෝ කියන්නේ යම් ධර්මතාවයක් පවතින නිසා ඇති නිසා ඊළඟ ධර්මතාවය පවතින්න ඇති වෙන්න උපකාර වෙනවා නම් ඒකට කියනවා අත්තිපච්චේන පච්චය. මේක ඔබට තේරුම් නැත්නම් මෙන්න සරලව තේරුම් කරගන්න අවස්ථාව. චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං අත්තිපච්චේන පච්චය. පින්වත්නි එතෙන්දි ගන්න චක්ඛායතනේවත් චක්කු ප්‍රසාදේ නැත්නම් චක්කු විඤ්ඤාණය හටගන්න බෑ. එහෙනම් චක්කු ප්‍රසාද රූපයේ තිබෙන තාක්කල් තමයි චක්කු විඤ්ඤාණය පවතින්නේ. අන්න එහෙනම් දැන් හොඳට වටහා ගන්න පුළුවන්. එය ඇති විට තමයි මෙය ඇති වෙන්න ප්‍රත්‍ය වෙන්නේ. ඇති බවින් ප්‍රත්‍ය වෙනවා. අත්ති කියන්නේ ඇත කියන එක අත්ති ප්‍රත්‍ය. චක්කු ප්‍රසාදයේ ඇති විට චක්කු විඤ්ඤාණය ඇති වේ. අත්ති ප්‍රත්‍ය. ඊළඟට නත්ති ප්‍රත්‍ය. නත්ති ප්‍රත්‍ය කියලා කියන්නේ පින්වත්නි නැති විට උපදිනවා. සමහර ධර්ම තිබෙනවා. ඒවා නැති විට තමයි ඒකේ හේතු ධර්මයේ නැති විට තමයි ඵල ධර්මයේ උපදින්නේ. අත්ති නත්ති. ඊට පස්සේ විගත ප්‍රත්‍ය කියලා කියන්නේ පින්වත්නි ඒත් ඒ වගේමයි එය නොමැති විට ඒ කියන්නේ යම් ප්‍රත්‍ය ධර්මයක් නොමැති විට තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ හටගන්නේ. නැති බවින් නාස්තික භාවයෙන් තමයි උපකාර වෙන්නේ. ඊට පස්සේ අවිගත ප්‍රත්‍ය ගත්තොත් එහෙම පින්වත්නි අවිගත ප්‍රත්‍ය අත්ති ප්‍රත්‍යයට හා සමානයි ඇති විට උපකාර වෙන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ අත්ති ප්‍රත්‍යයයි අවිගත ප්‍රත්‍යයයි දෙකක් මොකටද දුන්නේ කියලා. නමුත් මේවයි සියුම් අර්ථවල වෙනස්කම් තිබෙනවා. ඒවා අපි ඉදිරි කාරණාවලදී තේරුම් කරලා දෙන්නම්. දැනට ඔබට මූලිකව දැනුමක් වශයෙන් තමයි මෙන්න මේ කාරණා ටික මතක් කරන්නට යෙදුනේ. මම ඊළඟට මේ පින්වතුන්ට මතක් කරන්නට කැමති. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද ස්වාමීන් වහන්සේ ඔය ධර්මයේ ඉගෙන ගැනීමෙන්. සමහර නෙමෙයි විශාල පිරිසක් ගාව තිබෙනවා මේ ප ဋ ාණය වගේ දේවල් ඉගෙනගෙන වැඩක් නැහැ. මේවා නිකන් පොත් පුරවන දේවල්. මේවා ඉගෙනගෙන නිකන් දැනුම වැඩි කරගන්නවා විතරයි මාන්නයක් ඇති වෙනවා ආදී වශයෙන් සමහර බොහෝ ස්වාමින් වහන්සේලා ළඟ පවා මත තිබෙනවා. ඒ නිසා සමහර අය මේවා ඉගෙන ගන්න යොමු වෙන්නෙම නැහැ. පින්වත්නි සත්‍ය වශයෙන්ම මේ ඉගෙන ගන්නේ විදර්ශනාව. දැන් විදර්ශනාව ඉගෙන ගත්තේ නැති වුණොත් වඩන්නේ මොකක්ද? එතකොට විදර්ශනාව කියලා තමන් හිතාගත් එකක් මොකක් හරි එකක් වඩනවා. එතකොට එයාට උදා වෙන මාර්ගඵලත් මොනවද? හිතාගත් එකක් තමයි. කියන්නේ රැවටෙන එකක් තමයි වෙන්නේ. නමුත් සත්‍ය බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල න්‍යාය ඉගෙන ගත්තොත් ඒ හේතුඵල න්‍යායෙන් අපිට ඔප්පු වෙන්නේ මොකද්ද? මෙතන අපි සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්න තැන පවතින්නේ නිස්සත්ව වූ නිජ්ජීව වූ ශුන්‍ය වූ ඒ කියන්නේ සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය වූ හේතුඵල ධර්ම પરම්පරාවක් විතරයි පවතින්නේ. සත්වයේ පුද්ගලයෙක් පවතින්නේ නැහැ කියලා අවබෝධ වුණොත් ඒකට කියනවා අනාත්ම දර්ශනයේ හෙවත් සෝවාන් ආර්ය මාර්ග දර්ශනය ප්‍රකට වුණා කියලා. එතකොට අපි කොහොමද ඒක බලන්නේ? දැන් අපි හිතමු මෙහෙම. උදාහරණයක් වශයෙන් ගනිමු. පළවෙනි ආරම්මන ප්‍රත්‍ය ගනිමුකෝ. දැන් අපි කියනවා රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ මේ පෘථජන අපිට හිතෙන්නේ කොහොමද? ගහක් මලක් කවුරු හරි දන්න කියන කෙනෙක් හෝ අපිත් එක්ක තරහ වෛරී කෙනෙක් හෝ අපේ ඇහැ ඉස්සරහට එනවා. ඒ එනකොටම අපිට මොකද්ද හිතෙන්නේ? මේ අසවලා ආවා කියලාම හිතනවා. අසවලා මම දැක්කා කියලාම දැනෙනවා. එහෙනම් ඔන්න ඔය දැනීම තුල මොකද්ද වර්ධනය වෙන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳව මමය, මාගේය, සත්වයේක, පුද්ගලයේක, ආත්මයක් කියලා ගන්න වැරදි දැක්ම. එහෙනම් එළියෙන් දකින රූපේ මිනිස්සෙක් දකින්නේ නැතුව ඒ තමන්ගේ නුවණ වර්ධනය කරලා ඉගෙනගෙන තිබුණොතින්
මෙතන තිබෙන්නේ මගේ ඇහැට ආපු වර්ණ රූපාරම්මණයක් කියලා. ඒකයි කිව්වේ රූපායතනං. චක්කු විඥාන ධාතුයා චක්ෂුර් විඥාණයට චක්කු විඥාණයට ආරම්මන පච්චේන පච්චයෝ. ඒ කියන්නේ මම එළියේ ඉන්න අර පුතාව දැක්කා නොවේ. මම එළියේ ඉන්න කෙනෙක්ව දැක්කා නොවේ. කුමක්ද සිද්ධ වුනේ? එළියේ ඉන්න වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍යයෙන් චක්කු විඥානයේ ඉපදවීමට හේතු වුණා ප්‍රත්‍ය වුණා කියලා ගත්තොත් එතන හේතු ප්‍රත්‍ය න්‍යායක් හෙවත් හේතුඵල ධමයක් විතරයි. රූපයෙන් ඇස ඉපද්දුවේවත් රූපයෙන් චක්කු විඥානය ඉපද්දුවේවත් නෙමෙයි. රූපය අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වුණා චක්කු විඥානයේ උපදින්නේ. එතකොට මොකද වෙන්නේ? මම එළියේ ඉන්න අසවල් පුතා දැක්කා කියලා එකක් නැහැ. එළියේ ඉන්න පුතා කියලා එකකුත් නැහැ. මොකද්ද තිබෙන්නේ? වර්ණ රූපයක් තිබෙන්නේ. වර්ණ රූපයයි චක්කු විඥානයයි අතර තියෙන්නේ ආරම්මන ප්‍රත්‍ය ස්වභාවයක් කියලා දැනගත්තට පස්සේ ප්‍රත්‍යෙන් උපදින දේවල් ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා. ඒකයි කිව්වේ යේ ධම්මා හේතුප්පභවා කියනකොටම සෝවාන් වෙලා ඉවරයි. ඒ කියන්නේ යේ ධම්මා යම් ධර්මයක් හේතුප්පභවා හේතුන්ගෙන් හටගන්නවා කියනකොටම ඒකේ අනිත් පැත්ත තමයි පින්වත්නි හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? උද්‍යව්‍ය ඥානය කියන එක දක්වා හිත වැඩිලා තියෙනවා. හැබැයි එතෙන්දී උද්‍යව්‍ය ඥානය උදාපත් වුණා නෙමෙයි. උද්‍යව්‍ය ඥානයට අවශ්‍ය දැනුම ලබා ගත්තා. දැන් යමෙක් තුල ඒ ශ්‍රුතමය ඥානය නැත්නම් ඔහු කවරක්ද වඩන්නේ? ඒ නිසා හොඳින් මතක තබා ගන්න ඕන මේ ප ဋ ාණය කියලා කියන්නේ Tamanට නිර්වාණ අවබෝධයට ෂේම භූමියක් බඳු එහෙම නැත්නම් හස්තසාර වූ මහානීය වස්තුවක් බඳු වූ දෙයක්. ඒසා පින්වත්නි කාල වේලාව ඉක්ම යන නිසා අපි මේ දේශනාවේ මූලික කරුණු පමණක් අපි සඳහන් කරන්නට අද දවසේ යෙදුනේ. අපි ඉදිරියේදී මේ පින්වත් පිරිසට බලාපොරොත්තු වෙනවා වැඩසටහන් මාලාවක් වශයෙන් මේ ප ဋ ාණ ධර්මයේ පිළිබඳව සියල්ලෙන් සියල්ලම මේ බොහෝම කෙනෙකුට තේරුම් ගන්නට පහසු වෙන පරිදි වඩා නිර්වුල් ආකාරයට විස්තර විභාග කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒසා පින්වත් ඔබ ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත අරගෙන කියවන්න. කියවද්දි මේ අර්ථයන් මනාකොට මෙනෙහි කරමින් කියවන්න. යම් කිසි කෙනෙකුට ඒ පොත් ආදිය අවශ්‍ය නම් අපගෙන් විමසන්න. ඒ පොත් අපට පුළුවන්කම තිබෙනවා ඔබට ලබා දෙන්න. ඒවා අරගෙන ලංකාද්වීපයේ සියලු දෙනාම මේ ප ဋ ාණ ධර්මය සජ්ජායනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනය විනාශ වෙද්දී ඉක්මනටම අතුරුදහන් වෙලා යන්නට නියමිත මේ ධර්ම කොටාසය ඔබ මම ජීවිතයට මේ විදිහට ඇතුළත් කරගත්තොත් පින්වත්නි ඔබට මට නිවන කියන එක වරදින්නේ නැහැ. ඒ වගේම මේ ධර්මය විනාශ වෙලා යන්නෙත් නැහැ. ඒසා හැම දිනාටම තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති.